hello. අද මම vlog එකක් ගෙනාවා. ඔයාලට අපේ පල්ලි මංගල්‍ය අපි සමරපු ඉතින්. මංගල්‍යට කරන උණුවානවලට යන්නේක. ඒ දෙවලට පස්සේ අපි කරන වැදගත්ම දේනේ අපේ dress එක. මේ මගේ hidden talent එකක්. මට ඇත්තටම මහන්න පුළුවන්. අපිම තමයි materials අරන් මහන්නේ. අපේ අම්මා මම අපි සුදු අක්ක තමයි ඉතින් මහන්න ඔක්කොම කපලා කරලා දෙන්නේ. පිටින් චුට්ටක් මහන් යන්න විතරයි දන්නේ. ටෙක්නික්ස් හරියට දන්නේ නැහැ. අපි කට්ටිය එකතු වෙලා මහලා අපේ ඩ්‍රෙස් එක ලෑස්ති කරගත්තා. අපේ බබා ඉතින් අපිට හැමදේටම උදව් වෙනවා. චූටි දේවල් ඔක්කොම එයා කරලා දෙන්නේ. අපි ඔය පාන්දර 1ට 2ට තමයි ඔය රෙදි මහන වැඩ ඉවර වෙන්නේ. අපිට තනියම නැහැ. හා පැත්තේ ළමයි තොරණ හදනවා. ගීතිකා කණ්ඩායම ගීතිකා ප්‍රැක්ටිස් කරනවා. ඒක මම පල්ලියත් ලස්සන්ට හැදවෙනවා මංගල්‍යට. මේ ඔක්කොම පාන්දර වෙන අතර අපි ඔය වැඩ කරන අයට ගීතිකා ප්‍රැක්ටිස් කරන අයට තොරණ හදන ළමයින්ට කෝපි හදන්න පාන්දර වහලා තිබ්බ කඩයක් අරගෙන බඩු අරගෙන අපි ආවා. ඊට පස්සේ අපි බඩු ගෙනල්ලා අපි කට්ටියම එකතු වෙලා තේ කෝපි හැදුවා. කට්ටියට බිස්කට් එක දෙන්න. මංගල්‍යට මං ආසම දේ මේ පාර පිරෙන්න ලයිට් දාලා තියෙන එක. ඇත්තටම හරිම ලස්සනයි ඒක අතින් යද්දී. ලයිට් කියන්නේ මං ආසම දෙයක්. ආදරෙන් මතක් කරන්න ඕන මේ අපේ ගමේ පොඩ්ඩු ටික මම මේ vlog හදනවා කියලා ඒගොල්ලෝ දන්නවා. කොයි වෙලාවෙ මම ෆෝන් එක උස්සන් ගිහලා අනේ මේ වීඩියෝ එකක් අරන් දෙන්න කිව්වත් බෑ නොකියනේ. හරි ආදරෙන් මට වීඩියෝස් අරන් දුන්නා. අපි යාලට කෝපි දීලා බිස්කට් දීලා ඔහොම මේ දවස් ඉවර කරා. උදේ වෙද්දි අපේ ගෙදර මංගල්‍ය පාටි එකට ලෑස්ති වෙන්න බඩු ගෙනල්ලා අපේ ඇඳුම් අරන් ඇවිල්ලා ගෙදර ලස්සනට ලෑස්ති කරලා ගත්තා. දැන් වෙස්පස් වලට යන්නේ. වෙස්පස් පූජාව නම් තියෙන්නේ 7ට. මම ඩ්‍රෙස් එක දාගත්තා. ඊපස්සේ වෙන්න පූජාව 7ට පටන් ගන්නේ. දැන් වෙලාව 7:34යි. අපි පත් කාලා ලෑස්ති වෙමු. මම ඇත්තටම මේකප් කරන්නේ නැහැ. මේකප් කරන්න ලැබිලා. මම යූස් කරන ඩේ ක්‍රීම් එක ඒකෙන් චූට්ටක් ඇප්ලයි කරනවා. මේක තෙමු එකකින් ඕඩර් කරපු මස්කාරා එකක්. ඒකේ අර බ්‍රෂ් එක නෑ. උනට ඒක හරියම ලස්සනට ඇප්ලයි වෙනවා. වොලියුම් එක වැඩි වෙන්න. මම ඒක try කරන ගම ෂුවර් කරේ නෑ මේක හරියට work කරයි කියලා. හැබැයි perfect. දැක්කනේ ඩිෆරන්ස් එක මේකේ ඉඳලා හිටලා ලොකු කොස්ට් එකක් නැති අඩුවට ගණන් වල දේවලුත් තරම් බලන්න ඕන. ඒවත් හොඳට වැඩ කරනවා. මම nails දාලා තියෙනවා already. ලස්සනයිනේ. ඉතින් ලස්සනයි කියලා කියන්න ඕන.
ලිප්ස්ටික් ටිකවත් හොයාගන්න නෑ. මම හරිම නියුඩ් කලර්ස් යූස් කරන්නේ. ලිප් ලයින් එකක් ඇඳලා වෙනම ලිප්ස්ටික් ගන්නවත් ටයිම් නෑ. ඔල් බලන්න ඇති හතේ පූජාවට යන මම මෙච්චර වෙලා ලෑස්ති වෙන්න නැතුව මොකද කරේ කියලා. ඇත්තටම කිව්වොත් මම මෙච්චර වෙලා කරේ නිකන් ෆෝන් එකේ රීල්ස් බලලා හිටපේ. මට ලෑස්ති තිබුණා. ඒකට කම්මැලි හිතෙනවා. අද ටෙක්නික් එක try කරලා බලන්න. Oh good. Here you go. That's my only. වෙස්පස් මෙහි ඉවර වෙලා හැමෝම ගෙවල් වලට යනවා. අපි ඒ වෙලාවට ඉතින් ෆොටෝස් ගන්නවා, පල්ලියටලා චුට්ටක් ඉන්නවා. ඉතින් මේ අපේ ලස්සන තොරණේ කට්ටිය එකතු වෙලා හදපු අත්‍තරම ලස්සනයි. ආපු අය දකින්න නැති පල්ලියට ආපු නැති අයට මම මේකේ පොඩි වීඩියෝ එකක් දානවා. මේ තමයි මගේ අම්මගේ අවුට්ෆිට් එක. අපි දෙනෙක් වගේ ෆ්‍රොක්ස් දෙකක් හොයාගත්තා අඳින්න. අපි ඊට පස්සේ ෆොටෝස් අරගෙන පස්සේ කඩපේලියට ගියා. මේ දෙනෙක් තුල මට හොඳ දඩයක් දැම්මා. මට කියලා කන්නයි බොන්නයි අයිස්ක්‍රීමුයි ඔක්කොම අරව ගත්තා. ඊට පස්සේ අපි කාලා අයිස්ක්‍රීමුත් කාලා ඔහොම තමයි අපේ සෙනසුරාදා දවස ඉවරුනේ. ඊට පස්සේ අපි මංගල්‍ය පූජාව දවස ඉරිදා මට ඇත්තටම වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා. මම ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳලා එදා. හරිම ලස්සනයි ඉන්දියන් ස්ටයිල් එකට. මටම ඇත්තටම ආස හිතුණා. ඒක තමයි අපි කට්ටියම එකතු වෙලා මැහුවේ. මෙන්න මේක තමයි ඒ ඩ්‍රෙස් එක. සෑහෙන්න මහන්සි වුණා ඇත්තටම අපේ සුදු අක්කා. එයා තමයි මේ ගවුම හැවේ අපේ අම්මත් එක්ක එකතු වෙලා. අපි හැමෝම ෆොටෝස් අරන් වීඩියෝස් ගන්න මංගල්‍ය දවස ලස්සනට ගෙව්වා. අපේ අම්මා අක්කා මම අපි හැමෝම එක වගේ තමයි යන්නේ එදා මංගල්‍යට. පැත්තකට ලයින් අපේ ෆොටෝග්‍රැෆර් බාන්ඩ කට්ටිය ලස්සන ඉඳගෙන ලැබුණ ඇඳුම් ටික කඩපේලි යනවා. මම පොඩි අයට කඩපේලියන් දේවල් අරන් දෙන්න ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ පොඩි අය. මේ අසරණ ළමයින්ට දුප්පත් ළමයින්ට මේ මම කණ්ඩ අරන් දුන්න පින්නත් දහමක් සඳහා මේ
අසරණ ළමයි කන්නේ. පෝසත් අරුට අරන් දුන්නේ එපා කිස් කියන්නේ කීල් කැල නැති හින්දා එපා කියන. යා යන්නේ. මම හොයන්නේ මදි වෙලා තිබුණා. මේ සයිස් එකක් තියෙනවා. ඔන්න ඔහොමයි අපේ ලස්සන මංගල්ලේ ඉවරුනේ. මේ අපේ ලස්සන වීදි රථය මල් වලින් පුරෝපු දුර රටේ ඉඳන් බලනින් හැමෝටවත් අන්තර වලින් ට්‍රැක් එක මතහත්තියට හම්බෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයෙ දවසක ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. බයි.